ආයුබෝවන්. අද දවස පුරාවටම hina වෙලා සතුටින් ඉන්න ලැබෙන වාසනාවන්ත දවසක් වේවා ඔයාලා හැමෝටම. අද සරල අමුද්‍රව්‍ය ටිකක් එකතු කරගෙන රසයෙන් පරිපූර්ණ බටු සලාදයක් මම හදන්න යන්නේ. මම මේ බටු ටික හොඳට සෝදලා අරගෙන මේ විදිහට පුච්ච ගන්නවා. අඟුරු ලිපක පුච්චා ගත්තා නම් තවත් මේක රසවත්. බටු කෙටිය පිච්චෙද්දිත් ගොඩක් සුවඳයිනේ. බටු කෙටිය සම්පූර්ණයෙන්ම පිච්චෙනකම් මේ විදිහට පැත්තෙන් පැත්තට හරවමින් පුච්ච ගන්න ඕන. මේක විනාඩි 5ක් විතර යනකොට අපිට අපේ බටු ටික පුච්ච ගන්න පුළුවන්. බටු ගෙඩියේ වටේ පිච්චුණාට පස්සේ මම මේ විදිහට මේ බටු ගෙඩියේ හිට්ටෝලා තියෙනවා යට ටික පිච්චෙන්න ඕන හින්දා. ඊට පස්සේ පිච්චුණු බටු ටික මම මේ විදිහට පැත්තකින් අයින් කරලා තියෙනවා. නිමුණට පස්සේ පරිස්සමට මම මේකේ මේ විදිහට පොත්ත අයින් කරලා ගන්නවා. පොත්ත සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. මේ වෙනකොට මම මගේ බටු සලාදයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගෙන ඉන්නේ. දැක්කනේ මම අරගෙන තියෙන දේවල්. මම මෙතන අරන් තියනවා අමු මිරිස්, රතු ලූණු, හීනියට කපපු ඉඟුරු, ඒ වගේම සුදු ලූණු. ඊට පස්සේ ගෙදර බෙල් පේපර් තිබ්බා. රතු එකනුයි කහ එකනුයි. ඒකෙනුත් මම ටිකක් ගත්තා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේකට ඕනේ ඉදුණු තක්කාලි. තව මේකට දෙහියුස, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු. පුච්චපු බටු ගෙඩිය දැන් මම මේ විදිහට කපලා ගන්නවා. පේනවා නේද? ඇතුළ හොඳටම තැම්බිලා තියෙන්නේ. සමහර වෙලාවට මම මේක හදද්දී මේක පොඩි කරලත් ගන්නවා. මම ගොඩක් වෙලාවට මේක මේ විදිහට කුටු වශයෙන් කෑලි කපලා අරගෙනත් හදනවා. කපපු බටු ටික පොඩ්ඩකට පැත්තකින් අයින් කරලා තියාගමු. ඊට පස්සේ මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට අපි රතු ලුණු ටික, අම්මිරිස් සහ අනිකුත් ද්‍රව්‍ය එකතු කරගමු. කොත්තමල්ලි කොළ ටික විතරක් අන්තිමට දාගන්න අයින් කරලා අරන් තියාගමු. මේ බටු සලාදයේ රසය වැඩි කරන ප්‍රධානම අමුද්‍රව්‍ය දෙක තමයි මේ ඉඟුරුයි සුදු ලූණුයි. ඒ දෙක නම් අනිවාර්යයෙන්ම මේකට ඔයාලා එකතු කරගන්න. එකතු කරේ ගම්මිරිස් කුඩු, ඊට පස්සේ ලුණු කුඩු. ඔයාලා ටිකක් සැරට එහෙම කන්න ආස නම් වැඩිපුර ගම්මිරිස් කුඩු ටිකක් එහෙම එකතු කරලා ගන්න. දැන් මම මේකට දෙහියුසයි ඊට පස්සේ ඔලිව් ඔයිලුයි එකතු කරගත්තා. ආපහු මේක ටිකක් කලවම් කරලා ඊට පස්සේ අපි අර අයින් කරලා තියාගත්ත බටු ටිකයි ඊට පස්සේ අන්තිමට මේ කොත්තමල්ලි කොළ ටිකයි දාලා පෙරලවමින් මේක කලවම් කරගන්න ඕන.
කැරුවා හරිම රසයි. ඒ වුණාට මට ටිකක් සැරමදි වගේ. ඒ හින්දා මම මේකට තව ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරා. ඔයාලත් හදලා ඉවරලා කාලා බලන්න. ගම්මිරිස් අඩු නම් කියන්නේ සැර ටිකක් අඩු නම් ගම්මිරිස් කුඩු ඊට පස්සේ දෙහි ලුණු ඒ වගේ දේවල් අන්තිමට ඉතින් එකතු කරගන්න රස බලලා. හොඳද? ඕනම බත් වර්ගයකට මේ සලාද එක ගැලපෙනවා. ඒ වගේම පාන්, රොටි, ඒ වගේ දේවල් එකත් අපිට මේ බටු සලාද එක කන්න පුළුවන්. එහෙමනම් අපි ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක නරඹ ඔයාලට බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.